දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර තිබෙන්නේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව විසින් සලකා බැලීම සහ ඒ පිළිබඳව විවාදය අද දිනේදී ආරම්භ වන්නේ දින දෙකක විවාදයක් මම එම යෝජනාව ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන ගමන් විවාදය ආරම්භ කිරීම සඳහා ආණ්ඩු පක්ෂය පැත්තෙන් ගරුව සුනිල් වටගල නියෝජ්‍ය ඇමතුමාට ආරාධනා කරන මෙන්න ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. I already presented it, no? Yes. The Honourable Deputy Speaker, I move that the report of the Commission of Inquiry into the establishment and maintenance of places of unlawful detention and torture chambers at the Badlanda House scheme, which appears as item number 1 of the public business in today's order paper, be considered by the Parliament. Honorable Sunil Watagala. You have 20 minutes, Honorable Minister. I second the proposal. You can start the debate. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බටලන්ද වදකාගාරය සම්බන්ධ මාතෘකාව ටිකක් දිග මාතෘකාවක්. ඒ මාතෘකාවට තියෙන්නේ දිග ඉතිහාසයක්. ඒ මාතෘකාව ගැන කතා කරන්න වෙන කතාවක් දිග කතාවක්. අපට අද කතා කරන්න තියෙන්නේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවාගෙන පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව. විෂයගත කොමිෂන් සභා වාර්තාව සකස් කරලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරයාගේ නියෝගය මත නිර්දේශය මත විනිශ්චයකාර ඩී ජයවික්‍රම එවකට මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක මහතා විසින් තමයි ඒ වාර්තාවන් සකස් කරලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණාව පාදක වෙන්නේ 1948 අංක 47 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව 1995 දෙසැම්බර් මාසේ 15 වෙනිදා අධිකාරී පත්‍රයක් මගින් එවකට ජනාධිපතිනිය ලෙස කටයුතු කරපු බණ්ඩාරනායක මහත්මිය විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දෙන ලද අධිකාරී පත්‍රයේ බව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඒ අධිකාරී පත්‍රයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාර්යයන් 5ක් විෂයගත කළා ඉදිරිපත් කළා තියෙනවා. ඒ කාර්යයන් 5 අතරේ කාල වේලාව පදනම් කරගෙන එක කාරණයක් පමණක් මේ වෙලාවේ ඉලක්ක කරනවා. විශේෂයෙන්ම එහි ඈ ඡේදය යටතේ යෝජනා කරලා තියෙන්නේ රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ යම් රඳවා තැබීමේ ස්ථාන 1988 ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා 1990 දෙසැම්බර් මාසේ 31 වෙනිදා අතර කාලය ඇතුලේ සිදුවෙච්ච තාඩන පීඩන මිනිමැරුම් සහ වෙනත් කරුණාකාරණා ආදියට අදාළව කරුණු වාර්තා කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කියන වකවානුවේ පෞද්ගලිකව මම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ කටයුතු කරමින් සිටපු කෙනෙක්. ඉතින් මම අත් වශයෙන්ම මේ අවධිය සීගන්න ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ වදකාගාරයේ ඇතුලේ විජේදාස නියලාරච්චි ඒ විතරක් නෙවෙයි වෙනත් වදකාගාර ඇතුලේ චරිත ලංකාපුර කාංචන අබේපාල වැනි අයටත් අත්තු ඉරණම පිළිබඳව තමුන්නාන්සේ හොඳින් දන්නවා. මේ බටලන්ද වදකාගාරයේ පමණක් නෙවෙයි තව තවත් වදකාගාර 100,000 ගණනක අපේ දේශප්‍රේමී සගයන් අත් වශයෙන්ම දේශපාලනය කිරීමේ වරදට දේශපාලනය කිරීම වරදක් කියලා හිතපු මිනිස්සු
විසින් අපේ සගයන් ඝාතනය කළා දැම්මා. ඒ ඝාතන රැල්ලේ අත් වශයෙන්ම අපි අපේ ජීවිත අමතක කරලා තිබුණේ. නමුත් අපට අද දවසේ පුළුවන් වෙලා තිනවා මේ සභාගර්භයට ඇවිල්ලා ඒ මියගිය සගයින්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කිරීම වෙනුවෙන් මොකක් හෝ කරන්න අපට හැකියාවක් මේ අවස්ථාවේ ලැබිලා තිනවා. මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා ඔවුන් හට ඒ ගෞරවය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් කරගන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ වාර්තාව පරිශීලනය කරා. මේ වාර්තාවේ ඇතුලේ තියෙන අන්තිමටම තියෙන දේ මුලින් කියන්නම්. මොකද මට අවශ්‍යයි මේ වාර්තාවේ පවතින නිර්දේශ වලට රනිල් වික්‍රමසිංහ ඍජුවම සම්බන්ධයි කියන නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා. නමුත් කතාවේ අන්තිමට කියන්න ගියොත් 2 more minutes කියලා කියන බයට මුලින්ම මේ නිර්දේශ ටික මම මුලින්ම කියලා නිර්දේශ ප්‍රමාණයක් තියෙනවා මම කියන්නම් කියලා මම හිතුවා. ඒ වාර්තාවේ නිර්දේශ ඇතුලේ නිර්දේශ කීපයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රනිල් වික්‍රමසිංහ මහතා එවකට කර්මාන්ත විද්‍යා කටයුතු අමාත්‍යවරයා කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපයට අදාළ උපදෙස් දී ඇත. වික්‍රමසිංහ මහතාට එමදු නියමයක් කිරීමට නෛතික බලයක් නොමැති වූ බවත් ඒ සම්බන්ධයෙන්ද ඔහු තම අයථා බලය ලෙස පාවිච්චි කර ඇති බවත් කොමිෂන් සභාවේ අදහසයි. අපේ අදහස් නෙවෙයි, කොමිෂන් සභාවේ අදහස. බලය අයිතු ලෙස පාවිච්චි කරා කියලා කොමිෂන් සභාව කියනවා. එසේ උපදෙස් දීමෙන් වික්‍රමසිංහ මහතා නියම වශයෙන් පොලිසිය සතු රාජකාරී වලට හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයට මැදිහත් වී ඇත්තේය. කවුද මේ කියන්නේ? කොමිෂන් සභාව කියන්නේ. ඒ විතරක් නෙවෙයි, තව තැනක කියනවා රනිල් වික්‍රමසිංහ මහතා හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ B2 B8 B34 හා A1 ඇලයිරක් 8 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පැවැත්වීමට අනියමින් වගකිය යුතු වන්නෝය. කවුද? රනිල් වික්‍රමසිංහ. කවුද මේ කියන්නේ? කොමිසමයි මේ කියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එපමණක් නෙවෙයි, තව නිර්දේශයක් කළා තියෙනවා. 1988 ජනවාරි මාසේ 1 වෙනි දින සිට 1990 දෙසැම්බර් මාසේ 31 වෙනි දින දක්වා වූ කාල සීමාව තුල බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ යම් යම් නිවාස පුද්ගලයන් නීති විරෝධීව රඳවා ගැනීමට හා ඔවුන්ට වද දීමට පාවිච්චි කර තිබේ. කවුද කියන්නේ? කොමිසම කියන්නේ. මේ කාර්ය සඳහා පාස සඳහන් නිවාස පාවිච්චි කර ඇති බවට තීරණාත්මක සාක්ෂි තිබේ. මොකද්ද නිවාසය? බටලන්ද නිවාස සංකීර්ණයේ B2 නිවාසය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාටද අයිති? එය රනිල් වික්‍රමසිංහට බව මෙහි සඳහන් කරලා තියෙනවා. B8 නිවාසයේ කාටද අයිති? පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්. දෙන්න එකතු වෙලා මේ නිවාස සංකීර්ණයේ ඉඳලා දෙන්න නිවාස දෙකේ ඉඳලා මේ කුමන්ත්‍රණය කරලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි, තව තැනක නිර්දේශයක් කරනවා. රාජ්‍ය පොහොර සංස්ථාවේ ඈවර කරුට ඉහත සඳහන් බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නිවාස පොලිස් නිලධාරීන්ට මුදාලීමට නියම කිරීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාගේ තත්ත්වයෙන් වූ ඔහුගේ බලතල අයුතු ලෙස පාවිච්චි කර තිබේ. අපිද කියන්නේ, කොමිසම කියන්නේ. කර්මාන්ත අමාත්‍යවරයාගේ තත්ත්වයෙන් වූ ඔහුගේ බලතල අයුතු ලෙස පාවිච්චි කර තිබේ. ගරු කතානායකතුමනි, මේවා තියාගෙන තමයි අල් ජසීරා ගිහිල්ලා කියන්නේ. මොකක්ද අල් ජසීරා ගිහිල්ලා කියන්නේ? 1997 ඉන්දු ලංකා ගිවිසුම පාදක කරගෙන ජනතා විමුක්ති පෙරමුණ භීෂණයක් මැව්වලු. ඒ විතරක් නෙවෙයි, සපුකන්ද පොලිස් ස්ථානයට පහර දීමක් කරාලු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 2025 කතාව. 2025 තමයි 2025 අල් ජසීරා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කියන්නේ. මේ හදන්නේ මොකක්වත් නෙවෙයි,
කොමිෂන් සභාවේ වාර්තාවේ හරියට පැහැදිලි කරලා තියෙනවා. ඒකට උත්තරේ මේ හදනවා 83ත් 87ත් බද්ධ කරලා කතාවක් ගොතන්න. අපි කියන්නම් නියෝජ්‍ය කතානායකතුමනි 83 උනේ මොකද්ද කියලා. 83 මොකද්ද උනේ කියන එක වාර්තාවේ කියනවා. බටලන්ද වාර්තාවේ මොකද්ද මාතෘකාව? ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනු ලබයි. ප්‍රචණ්ඩ කියා ආරම්භ වේ කියන සිරස්තලයේ යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මාතෘකාව එදා පැවති වාස්තවික තත්ත්වයන් පිළිබඳවත් එදා පැවති වාතාවරණය පිළිබඳවත් බොහෝ දේ ප්‍රකාශ කරනවා. මොකද්ද පළමුව සිද්ධ කරලා තියෙන්නේ? පළමුව සිද්ධ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම. 87 නෙවෙයි 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිනවා. දෙවනුව සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රචණ්ඩත්වය ආරම්භ කිරීම. 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරනවා, ප්‍රචණ්ඩත්වය ආරම්භ කරනවා, 87 දක්වා ගමන් කරනවා. මේක ඇති කරේ තනිකර ජී.ආර්. ජයවර්ධන ඇතුළු එවකට තීච්ච රජය. එහෙම තියෙද්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ මේ වාර්තාවේ මාතෘකාව විතරක් උනත් ඇති අපේ ඉතිහාසය ගැන පුනුපුනා ප්‍රශ්න කරන සිද්ධ වුණේ මොකක්ද කියලා දැනගෙන උනත් නොදන්නවා වගේ ප්‍රශ්න කරන අයට උත්තරේ විදියට දෙන්න. මම දැන් උපුටන්නම් අපේ රටේ ලේවිලක් කරන්නට සුදු ඇඳුමින් සැරසී පැමිණි මාරයෙක් පිළිබඳව ඔහුගේ හපංකම් පිළිබඳව කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන සටහනක්. කොමිෂන් සභාවේ වාර්තාවේ 27 වෙනි පිටුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මෙහෙම තියෙනවා. උපුටා ගැනීම 1983 ජූලි මාස 31 වන දින ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නවසම සමාජ පක්ෂය යන පක්ෂ තහනම් කළේය. එම පක්ෂ දෙක එසේ තහනම් කරන ලද්දේ ඒවායේ ක්‍රියාකාරීන් ජාතිවාදී කෝලහල වලට වගකිය යුතු යන්නේ යන පදනමින් බෙහෙවින් ස්වභාවික අපේක්ෂා කළ හැකි අන්දමට මෙම පක්ෂ දෙකේම නායකයෝ සැඟවුණහ. මෙම නායකයින් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට නියම කරනු ලැබුවද ඔවුන්ට එසේ කිරීමට නොහැකි විය. ඉහළම නායකත්වයේ සැඟවී සිටියදී ක්‍රියාකාරීන් සමහර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. 1983 ඔක්තෝබර් 8 වන දින දරන ලිපියක් තමන්ගේ පක්ෂය ජයවර්ධන ජනවාර්ගික කෝලහලයට කිසිත් සම්බන්ධයක් නැතයි රෝහණ විජේවීර කී අතර ජනතා විමුක්ති පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුල ක්‍රියා කිරීමට හැකිවන අයුරු තම පක්ෂයේ කෙරේ පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට ආයාචනය කළා තිනවා. මේකට පදනමක් නැහැ. ඒකින්ද මේ තහනම ඉවත් කරන්න කියලා එදා අපේ පක්ෂේ නායකයා ඉල්ලලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේක හරි පැහැදිලි මේ උපුටා ගැනීමම තියෙනවා. ඊට පස්සේ ඡේදක මම මුකුත් වෙනසක් කරන්නේ නැතුව වාර්තාව විතරක් කියන්නම් මගේ එකතු කිරීම නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1983 ජූලි ජාතිවාදී ගැටුම පැවති කාලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ නවසම සමාජ පක්ෂයේ ක්‍රියාකාරීන් අතුරින් එක් අයෙකුවත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වරදකරු වී නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් තමාගෙන් ප්‍රශ්න කළ නීතිඥ තැන සමග එකඟ වුණා. කොමිසමේ සාක්ෂි දෙනකොට එකඟ වෙලා තිනවා රනිල් වික්‍රමසිංහ අපිවත් අනිත් දේශපාලන පක්ෂවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා කළේ නැහැ කියලා. එහෙම නැහැ කියලා තමයි අද අල් ජසීරාවට 2025 කියන්නේ අපි ප්‍රචණ්ඩකාරීව 1987 සිද්ධියක් පාදක කරගෙන හැසිරුණා කියලා. මේක තමයි දෙපිඩි පිළිවෙත රනිල් වික්‍රමසිංහගේ. ඒ විතරක් නෙවෙයි එයින් ජනතා විමුක්ති පෙරමුණ සහ නවසම සමාජ පක්ෂය 1983 ජාතිවාදී කෝලහල වලට වගකිය යුතුයි ඔප්පු කළ නොහැකි විය. කවුද මේ කියන්නේ? කොමිසම කියන්නේ. ඒ ක්‍රියාවලට වගකිය යුතුයි ඔප්පු කළ නොහැකි විය 83. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් තේරෙන්නේ මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහතාට තමන්ගේ සාක්ෂියේදීම ඔහුගේ කටින්ම පිළිගන්න සිද්ධ වුණා 83 ජාතිවාදී ගැටුම් වලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ නැහැ කියන එක. ඔහුට ඒක කරන්න සිද්ධ වුණා. මොකද ඒක තමයි ඇත්ත.
එකඟ වුණා නෙවෙයි එකඟ වෙන්න වුණා. ඇයි සිද්ධියක් නැත්තම් හරස් ප්‍රශ්න අහනකොට එයාට එකඟ වෙන්න සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කවුරුවත් නැති තැන අල් ජසීරායකට ගිහිල්ලා මේ වාසිබස් දෙදුවට එදා 1995 ඇති කරපු කොමිසමේ දීපු උත්තරේ තමයි මම මේ කියවන්නේ. ගරු කතානායකතුමනි එසේ වුවද මෙන්න මේක හරි වැදගත්. එහෙම ප්‍රචණ්ඩකාරී සිද්ධියක් නැtei කියලා පිළිගත්ත උදවිය එසේ වුවද ජනතා විමුක්ති පෙරමුණට පැන වූ තහනම තව දුරටත් ක්‍රියාත්මක විය. ඔන්න ඇත්ත කතාව. ජනතා විමුක්ති පෙරමුණට පැන වූ තහනම එහෙම පවත්වාගෙන ගියා. කොමිෂන් සභා වාර්තාව 83ත් 87ත් එකට තියලා මේ කියන දේ 1983යි 87යි එකට කියලා කියන්න හදන මේ දේ එදා රනිල්ගේ සාක්කෙන් රනිල්ම සපත කරපු දේ අද වෙනකොට මතක නැති වෙලා මේක දේශපාලන තක්කටිකමක්ද නැත්නම් මේක අමතක වීමේ රෝගයද කියලා මං අහන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ හතර අතේ වනන්නේ කර කියා ගන්න බැරුව ඉන්න මිනිස්සු. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණාව තහවුරු කරන්න මම එක උදාහරණයක් ගන්නම් මේ වාර්තාව ආශ්‍රයෙන්. අපි නෙවෙයි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වුණේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ ආණ්ඩුව තමයි එදා නිරත වුණේ කියන එකට වාර්තාවේ 92 පිටුවේ සිටන් 90ට පිටුව දක්වා වෙනකන් වෙන් කරලා තියෙන්නේ නීතිඥ විජේදාස ලියනාරච්චි සහෝදරයා වෙනුවෙන්. ඒ නීතිඥ විජේදාස ලියනාරච්චි සහෝදරයාගේ සටහන් ටික මම මගේ එකතු කිරීම කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වාර්තාවේම තියෙන දේවල් උපුටා දක්වන්නම්. ඒ හොඳටම ප්‍රමාණවත්. මොකද නීතිඥ විජේදාස ලියනාරච්චි සහෝදරයා සම්බන්ධයෙන් වාර්තාවේ තියෙන්නේ නැසී ගිය විජේදාස ලියනාරච්චි මහතා වෘත්තියෙන් ප්‍රසිද්ධ නීතිඥෙක් වූයේය. අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ස්වාධීනව නීතිඥ වෘත්තියේ නියැලීමට අමතරව එක් අවධියක නඩු පැවරීම් අධ්‍යක්ෂවරයා මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතාගේ කනිෂ්ඨ නීතිඥයෙකු වශයෙන් හෙතම ක්‍රියා කළේය. 1988 25 වෙනි දින හෝ 1988 අගෝස්තු 25 වන දින හෝ එදිනට ආසන්න දිනක හදිසියෙම ඔහු අතුරුදාන් වූයේය. මම කිසිවක් එකතු කරන්නේ නැතුව කොමිෂන් වාර්තාවේ තියෙන ටික විතරක් කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අදාළ කාල සීමාව තුලදී මෙන්න මේකයි රහස. මේ රහස මුළු ලෝකෙම දැනගන්න ඕනේ. මොකද්ද රහස? විජේදාස ලියනාරච්චි අතුරුදහන් වීමේ රහස කොමිෂන් එක හරියට අඳුරගෙන තිනවා. කොහොමද ඒක කියන්නේ? අදාළ කාල සීමාව තුලදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක උපදේශක ලෙසින් ක්‍රියා කළා වූ රවි ජයවර්ධන. කවුද රවි ජයවර්ධන කියන්නේ? ජේ.ආර්.ගේ පුතා. ජේ.ආර්. ජයවර්ධනගේ පුතා. එදා කියන පුදුම සහගත ලෙස එයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙක්. එදා පුදුම සහගත ලෙස එදිනම පොලිස්පතිවරයා වෙත ඇඟවීමක් කරමින් නීතිඥ ලියනාරච්චි තංගල්ල පොලිසිය විසින් සිරබාරයට ගනු ලැබ තිබිය හැකි බව කීවේය. මොකද්ද මේ? ගනු ලැබ තිබිය හැකි බව කියේ. එහෙනම් ඒගොල්ලන්ගේ අනින් තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒක වාර්තාවේ සඳහන් වෙනවා. එතකොට එහෙත් එබඳු හැඟීමක් රවි ජයවර්ධන මහතාට ඇති වූයේ කෙසේදයි අපි නොදනිමු. කවුද අහන්නේ? කොමිසමයි අහන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක උපදේශක ලෙසින් ක්‍රියා කළා වූ රවි ජයවර්ධන මහතා වරහන් ඇතුලේ මේ ඉන්න හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුතා. මේ වරහන් ඇතුල කියන්නේ මේකේ තියෙන වරහන්. ඔහුට හැඟීමක් පහළ වෙනවා. විජේදාස ලියනාරච්චි තංගල්ල පොලිසිය විසින් සිරබාරයට ගනු ලැබ තිබිය හැකි බව. මොකද්ද මේ කියන්නේ? බලලා මල්ලෙන් එළියට එනවා. එයා කියනවා මෙහෙම වෙන්න පුළුවන් කියලා විජේදාසට. කවුද තීන්දුව ගන්නෙ? රනිල් වික්‍රමසිංහලා ඔය කියන ජේ.ආර්. ජයවර්ධනගේ රවි ජයවර්ධනගේ පුතු තමයි මේ තීන්දුව ගන්නෙ. කොමිෂන් සභාව මෙහෙම කියනවා. ඒ බඳු හැඟීමක් රවි ජයවර්ධන මහතාට ඇතුවේ කෙසේදයි අපි නොදැනෙමු. අපි තවත් මුකුත් කියන්න ඕනද ඒ ගැන? මං කියන්නේ ඒ හැඟීම පහළ වුණු ආකාරය ගැන. අන්තිමේ මොකද වෙන්නේ? තවත් උපුටා ගැනීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්නම්. මෙන්න උපුටා ගැනීම. සැප්තැම්බර් 2 වෙනි දින සැන්දෑ වන විට
සන්ධාව දෙක වෙනට ලියනාරච්චිගේ තත්ත්වය නරක අතට හැරින් කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂක වික්‍රමසිංහ විසින් සැප්තැම්බර් 2 වෙනි දින 11ට පමණ ලියනාරච්චි කොළඹ මහරෝහලේ හදිසි අනතුරු සේවාංශයට ඇතුළත් කරන ලදී. අනතුරුව ලියනාරච්චියම රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරිනි. මධ්‍යම රාත්‍රියේ පසුවේ විනාඩි 30කට පමණ පසුව එම රෝගියාගේ හුස්ම ගැනීම Honorable Sunil Watagala, you have 2 more minutes. හුස්ම ගැනීම නතර විය. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එල්.බී. දල්විස් මහතා විසින් පවත්වනු ලැබිනේ. ඔහුගේ නිගමනයන්ට අනුව විජේදාස ලියනාරච්චි මිය ගොස් ඇත්තේ මොට ආයුධ වලින් සිදු කරනු බහුවිධ පේශී සහ සැකිලි තුවාල සහිත සටහන් කම්පනයෙන් හා ලේ ගැලීමෙනි. මියගේ ලියනාරච්චිගේ සිරුරේ තිබී ඔහුගේ මරණයට පෙර සිදු වූ බාහිර තුවාල ආසන්න වශයෙන් 207ක් වෛද්‍ය අල්විස් මහතා විසින් සටහන් කරනු ලැබ ඇත. මෙය මියගිය අයගේ සිරුර පුරාම තිබූ නොයෙකුත් අභ්‍යන්තර තුවාල වලට අමතර වශයෙන් වූවකි. දහස් ගණන් හබයාස් කෝපුස් පෙත්තම් ඉදිරිපත් කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දහස් ගණන් හබයාස් කෝපුස් පෙත්තම් ඉදිරිපත් කරමින් දහස් ගණන් අම්මලාට තාත්තලාට බිරියන්ට සැමියන්ට සොයුරන්ට සොයුරියන්ට දරුවන්ට තමන්ගේ අතුරුදහන් වුණු කිරිසුවඳ සොයා දෙන්නට නීතිඥ විජේදාස ලියනාරච්චිගත් වෑයමට හම්බ වෙච්ච දඬුවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි, මේ විජේදාස එච්චර තුච්චකමක් කරා විතරක් නෙවෙයි, විශේෂ මහාධිකරණයේ පැවතිච්ච නඩුවේදී විජේදාස ලියනාරච්චි සහෝදරගේ ඝාතකයෝ කියලා වෙනම දෙන්නෙක්ව දාලා දමියක් දාලා වර්ධකරු කරන්න හැදුවා. එදා වෙන දෙන්නෙක් දාලා ඒ දෙන්න වර්ධ පිළිගත්තා. පිළිගත්තත් මහාධිකරණයේ කිව්වා මේ දෙන්න නෙවෙයි කළා තියෙන්නේ, මේ දෙන්න නෙවෙයි කළා තියෙන්නේ කියලා. එදා ඒ ගත්තු නිවැරදි තීන්දුවෙන් තමයි අදටත් රනිල් වික්‍රමසිංහලා මේකට වගකිය යුතුයි කියලා අපි කියන්නේ. අදටත් මේ රනිල් වික්‍රමසිංහ මේ මරණ වලට සම්බන්ධයි. ඒ ඝාතනකට වග කියන්න ඕන. අදටත් ඉතිහාසයේ ඒ දිගහැරලා තියෙන ඒ සත්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මට වචනයක් කියන්න ඉඩ දෙන්න තව එක කාරණාවක් විනාඩි 2ක් විතර. ඒ තියෙනවා දැන් අල් ජසීරාවල මොකද කියන්නේ තව කතාවක්. ඒ කියනවා සපුගස්කන්ධ පොලිස් ස්ථානයට පහර දුන්නලු. මේ 2025 කියන්නේ සපුගස්කන්ධ පොලිස් ස්ථානයට කවුද පහර දුන්නේ කියලා හරියටම කොමිෂන් සභා වාර්තාව තේනවා. කොමිෂන් සභා වාර්තාවේ මොකද්ද කියන්නේ? සපුගස්කන්ධ පොලිස් ස්ථානයට ගැව්වේ ගෝණවල සුනිල්. ගෝණවල සුනිල්ගේ වගෙන්නුවේ රනිල් වික්‍රමසිංහ, රවි ජයවර්ධන. ඒ අය තමයි ගෝණවල සුනිල්ව ගෙන්නලා සපුගස්කන්ධ පොලිසියට ගැව්වේ. මම නෙවෙයි කියන්නේ කොමිසම. මම කියවන්නම් ඒ ඡේදය. ගෝණවල පෙරේරා පවුල යනු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී ආධාරකරුවන් බව ප්‍රසිද්ධ කාරණයකි. ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවන් අතර සුමිත් පෙරේරාගේ බාප්පා කෙනෙකු වන සුනිල් පෙරේරා හෙවත් ගෝණවල සුනිල් වූයේය. රනිල් වික්‍රමසිංහ මහතාට අනුව ගෝණවල සුනිල් ඔහුගේ ක්‍රියාකාරී ආධාරකරුවෙකු වූ අතර හෙතම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු වශයෙන් ක්‍රියා කර ඇත්තේය. ගෝණවල සුනිල් වික්‍රමසිංහ මහතා සමග දීර්ඝ කාලයක් සමීපව ඇසුරු කරමින් සිට ඇත. වික්‍රමසිංහ මහතාට ගෝණවල සුනිල්ගේ නිවසේ පැවති සාදයන්ට පවා ආරාධනා කරනු ලැබ ඇත. වික්‍රමසිංහ මහතා එතර සිට පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදී ඔහු පිළිගන්නට කටුනායක ගුවන්තොටුපළට පලා යාමට ගෝණවල සුනිල්ගේ පුරුද්දක්ව තිබුණේ. ගුවන්තොටුපළේදී වික්‍රමසිංහ මහතා ගෝණවල සුනිල් යනු සෙසු පුද්ගලයන් සමග සිටි ඡායාරූපයක් පෙන්වනු ලබුවා. කොමිසමේදී පෙන්වනවා ඡායාරූපය. ඒ ඡායාරූපය වික්‍රමසිංහ පිළිගන්නවා. වික්‍රමසිංහ මහතා ඒ බව පිළිගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ සුළු කණ්ඩායම් රැස්වීම සඳහා ගෝණවල සුනිල්ගේ නිවාසයේ නිරතුරුවම පාවිච්චියට ගනු ලැබ ඇත. වික්‍රමසිංහ මහතා බටලන්දේ පදිංචි වී සිටි සංචාරක බංගලාවේ බාරකරුවන් අතර වින්සන් පෙරේරාගේ සාක්ෂියට අනුව වික්‍රමසිංහ මහතා සංචාරක බංගලාවේ පදිංචි වී සිට ගෝණවල සුනිල් නිතරම එහි යන තැනැත්තෙක් වූයේය. කවුද මේ වික්‍රමසිංහ? රනිල් වික්‍රමසිංහ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සපුගස්කන්ධ පොලිසියට ගැහුවේ වෙන සුනිල් ගිහිල්ලා ගැහුවට මේක පිටිපස්සේ හිටියේ, මේක උසිගැන්නුවේ, මේ කුමන්ත්‍රණය කරේ රනිල් වික්‍රමසිංහ බව අපි කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුනි. ඉතිහාසයෙන් එහෙම නිදහස් වෙන්න බෑ. අපි දන්නවා දන්නේ සංග්‍රහයේ 113
එදා එවකට පැවතිච්ච පොලිස්පතිවරයාට මේ ගැන පරීක්ෂණයක් කළා අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න කිව්වට පොලිස් ආඥා පනතත් ඒවත් පෙට්ටගමේ ගාගෙන හිටියා. ඔවුන් පරීක්ෂා කළා නැහැ. ඔවුන් පරීක්ෂා කිරීම අසමත් වුණා. අදටත් ඒ අපරාධ නීතියේ සිද්ධාන්තය හැමම තියෙනවා. අදටත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. දණ්ඩනීති සංග්‍රහයේ 113 අයන් එක මොකද්ද කියන්නේ? යම් වරදක් සිදු කිරීමේදී හෝ සිදු කිරීම සඳහා නැතහොත් වරදට අනුබල දීමේ හෝ අනුබල දීම සඳහා පොදු අරමුණක් සහිතව කලින් සම්මතයක් හෝ පිළියෙල වීමත් ඇතිව හෝ නැතුව දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් එක් වී වරදක් සිදු කිරීමට හෝ ඊට අනුබල දීමට හෝ ක්‍රියා කිරීමට එකඟ වූහොත් ඒ වරද කිරීමට හෝ අනුබල දීමට කුමන්ත්‍රණය කිරීමේ වරද සඳහා අවස්ථාව පරිදි ඔවුන් එක් කෙනෙක්ගෙන් වරදකාරයෙක් වන්නේය. ඉතින් රවි ජයවර්ධන දැන් නම් මිය ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ජීවතුන් අතර ඉන්නවා. කුමන්ත්‍රණය කරනවා ගෝනවල සුනිල් ලව්ව ගස්සනවා. කුමන්ත්‍රණය කරනවා ඩග්ලස් පීරිස් ලව්ව අපේ සහෝදරවරුන් ඝාතනය කරනවා. ඉතින් මේක පිටිපස්සින්නේ රනිල් වික්‍රමසිංහනේ. වෙන කවුද? රනිල් වික්‍රමසිංහ රුජුව මේ අපරාධවලට වග කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් ඉතිහාසයේ සුදු සලුපිලි ඇඳගෙන මේ කරන ඝාතනයන් දිහා බලාගෙන අද හැංගෙන්න අල් ජසීරාවලට ගිහිල්ලා අම්මු පට්ටපල් බොරු ප්‍රමාණයක් එල්ල කරනවා අපි මත. ඉතිහාසයේ අපි දේශපාලනය කරපු වරදට තමයි අපේ සහෝදර සහෝදරයන් මේ විදිහට ජීවිත වලින් වන්දි ගවන්න සිද්ධ වුණේ. අපි ඔවුන්ට මේ සාධාරණත්වය ඉෂ්ට කරනවා. මේ ගරු සභාව ඉස්සරහා සපත කර සිටිනවා. එදා ඒ දේශප්‍රීමේ අරගලය වෙනුවෙන් අපේ ලාංකීය දේශපාලනය වෙනුවෙන් දේශපාලනය කිරීමේ වරදට පමණක් ඒක වරදක් කියලා අර්ථ ගැන්වුවේ. ඒ සඳහා අපේ දේශප්‍රේමී දූපුතුන් අපේ සහෝදර සහෝදරයන් මේ වෙලාවේ සීගන්නනවා. ඔවුන්ට අපි යුක්තියේ සාධාරණත්වයේ ඉෂ්ට කරනවා කියන ප්‍රතිඥාව දෙනවා. මේ වෙලාවේ මේ බටලන්ද වදකාගාරයේ විතරක් නෙවෙයි 100,000 ගණන් අපේ සගයන් මේ වදකාගාරවල දුක් විඳලා මැරුවා. අනේක විද වද හිංසාවලට ගොදුරු වුණා. ඒ බව ඉතිහාසයේ ලියවිලා තිනවා. ඒක අපරාධයක් කවදාකවත් සංගවන්න බෑ. ඒ අපරාධය අලුයට තියෙන ගිනි පුපුරු වගේ මතුවෙලනවා. ඒ මතු කරන දවස අද අපිට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. සැබෑ වරදකරුවන්ට අපි අනිවාර්යෙන් නීතියෙන් දඬුවම් කරනවා කියන ප්‍රතිඥාව දෙමින් මානීය වෙනවා. බොහොමත් ස්තුතියි. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ කාලේ තිබුණා හමුදාව පොලිසිය තිබුණා. ඒවලත් යම් දේවල් වුණා. ඒකට නායකත්වය දුන්නේ කවුද? හමුදාවේ නායකයා කවුද? ජනාධිපති ප්‍රේමදාස මහත්මයා. එයාගේ නායකත්වයෙන් තමයි හමුදාව පොලිසිය ක්‍රියාත්මක කළේ. ඒ වගේම ඊට අමතරව නොයෙකුත් සංවිධාන හැදුවා. කළු බලල්ලු මතක ඇති මෙතුමන්ලාටත් Eagle of the Central Hills, Scorpion, රතු මකරා, Red Dragon, ඒ වගේම තිබ්බ කොළකොටි කියලා එකකුත් Green Tigers. කොළකොටි කියන්නේ කවුද? මේ හිටපු ඇමතිවරු ඒ කාලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක සඳහන් වෙනවා. ඒ අයගේ බොඩිගාඩ්ස්ලා, ඒ අයගේ සපෝටර්ස්ලා, ඒගොල්ලෝ තමයි මේ Green Tigersලා කියලා හදාගත්තේ. මේක නීති අනුකූලද? ඒ වගේම ඒගොල්ලෝ ගියේ රැයට ගියේ බිල්ල හැදුවා. රැයට ගිහිල්ලා කුදලාගෙන ආවා බුදියන් ඉන්න අයව. මේ රජය රස්සා කරන අය සමහර අය. සමහර අය තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්න අය. මෙන්න මේගොල්ලන්ගේ තමයි කුදලාගෙන ඇවිල්ලා මේ විදිහට ඉස්සලා කියපු විදිහට වද දුන්නේ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි මේ අල්ලගන්න ආවේ කොහෙන්ද? ඒ කාලේ තිබ්බේ පැජරෝ ජීප්ස්. පැජරෝ වලින් හයිඑස් ඒවල නම්බර් ප්ලේට් තිබ්බේ නැහැ. කවුද ඒවල අයිතිකාරයෝ? මේ පොතේ කියනවා සමහර ඇමතිවරු පාවිච්චි කරපු ජීප් රථ ඒ වලින් තමයි අර අහිංසක කොල්ලෝ කෙල්ලන්ව ඇවිල්ලා උස්සගෙන කියලා වද දුන්නේ. ඒ වගේම මේ අතර වද දීපු අය අතර ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. මාත් එක්ක හිටපු වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි පාසල් ශිෂ්‍යයෝ, වෘත්තීය සමිති නායකයෝ, මේ හැම කෙනෙක්ම මේගොල්ලෝ මර්ධනය කළා. ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කළා. කම්කරු ව්‍යාපාරය මර්ධනය කළා. ඇයි? ඒගොල්ලන්ගේ බලය රැක ගන්න. මොකද්ද හේතුව?
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී සිටීම දේශපාලනය කිරීම. මොකද අපි ඒගොල්ලෝ ආයුධ අරන් ගිහිලාද? පාරේ නිකන් රස්සාව කර කර හිටපු අය. රජයේ රස්සාවල් කර කර හිටපු අය. ඒ වගේම මේ ඝාතනයට ලක් වූවන් අතර ඉන්නවා නීතිඥයෝ. ඇයි නීතිඥයෝ ඝාතනය කළේ? නඩු ගියාම ඒ නීතිඥයන් සමහර අය නඩු කියපු හින්දා ඒවලට සම්බන්ධ වෙච්ච හින්දා ඒවා අල්ලලා ඝාතනය කරා. සමහර නීතිඥවරු මහත්මරුන්ව තර්ජනය කළා, බය කළා. අන්න එහෙම තමයි මේවල නඩු ආවට නීතියක් නැතුව ගියේ කාලේ. ඒ විතරක් නෙවෙයි මාධ්‍ය අපි දන්නා රිචඩ් සොයිස මහත්මයා එතුමාව ඝාතනය කළා. එතුමාව ඝාතනය කරපු එතුමාගේ මව ඩොක්ටර් සර්වනමුත්තු කියනවා ඒ ගෙනියන්න ආපු එක්කෙනෙක් SSP කෙනෙක්. ඒවලට නඩු නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව එදත් එහෙමම තමයි ඔහේ වැඩ කරනවා. නඩු යන්නේ ඉස්සරහට. ඒ වගේම ගරු ඇමතුමා තව විනාඩි 2ක කාලයක් බන්ධනාගාර ගත කරපු අය හිටියා. ඒ අයවත් මැරුවා. බන්ධනාගාර ගත කරපු අය ඉන්නවා. ඒ අයව ගිහලා ගෙවල්ලෙනි බලනවා. ඒකගේ අම්මලා තාත්තලා පහුවෙන්දයක්දී නැහැ. අතුරුදහන්. ඒ වගේම ස්වාමින් වහන්සේලා හිටුවා. දැන් සමහර අය කතා කරනවා ස්වාමින් වහන්සේලා ගැන. ඒ අයව මරා දැම්මා. පන්සල් පහළ වලට ගිහිල්ලා මැරුවා. දැන් මම මෙතන ආයේ මේ පොතෙන් කෑල්ලක් කියවන. A group of men armed with T56 guns came to the temple. They were not in the uniform, but I think they were from the army because they had T56 guns. They killed all 5 monks in the temple. ඒ විතරක් නෙමෙයි. හාමුදුරුවරුන් ස්වාමීන් වහන්සේලාව කිහිල්ලා සිවුර ගලවලා නිරුවත් කරලා අර ඉස්සලා කියපු විදිහටම එයාවට දඬු මේ වද දුන්නා. පිච්චුවා. එයාගේ පුද්ගලික තැම්පව පෙට්‍රල් දාලා පුච්චලා තියෙනවා. මේ පොතේ සඳහන් වෙන විදිහට. ඒ වගේම අපි දන්නවා ලිංගිකාතවර රනිල් වික්‍රමසිංහ සමහරලාට කතා කරනවා ජෙන්ඩර් රයිට්ස් ගැන. හැබැයි මොකද්ද කරලා තියෙන්නේ? රේප් කළා. අපේ සහෝදරියන්ව රේප් කළා. ඒ විතරක් නෙමෙයි අපේ සහෝදරයන්ට කියලා සහෝදරියන්ව අතවරයට ලක් කළා. එන්න ඒ විදිහට තමයි මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP ආණ්ඩුව වැඩ කටයුතු කළේ. ඒ වගේම ඒ වගේම දැන් මේ මම කතා කරපු කවුරුත් ආයුධ අතේ තියාගෙන නෙමෙයි නිරායුධය දේශපාලනය කරන්න ඇති. ඒක වෙන කතාවක්. අපි හැමෝටම පුදුම දේශපාලන අයිතියක්. නමුත් ඒ අය නිරායුධය එහෙම අයව ආණ්ඩුවකට අත්අඩංගුවට ගන්න බෑ. එහෙම අයට මරණයට පත් කරන්න බෑ. ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ලෝ එක තියෙනවා. ඒකේ කියනවා direct attacks against civilians and for civilian objects are categorized as war crimes. එනිසා මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව කරලා තියෙන war crimes. ඒ වගේම මෙතනදී අපි කියනවා protection of the wounded and sick individuals. ඒ කියන්නේ යුද්ධයකට ගියා නම් කවර හරි තුවාල වුණා නම් අසනීප වුණා නම් එයාටත් සාමාන්‍ය පුද්ගලයෙක් හැටියටයි සලකන්න ඕනේ. නමුත් මට විනාඩියක් දෙන්න. නමුත් මේ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේ අහිංසකයින් කුදලාගෙන ඇවිල්ලා තමයි දඬුවම් දුන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම දැන් සමහර අය කියනවා ආණ්ඩුව එහෙම කරාට කමක් නැහැ. දැන් කිව්වා මන්ත්‍රීවරයෙක් ලෙජිටිමේට් ගවර්න්මන්ට් එකට එහෙම කරන්න බෑ. කැරලිකාරෝ යම් මොනාදයක් කළත් හරිද? කැරලිකාරවන්ට කරන්න පුළුවන්. ඒක හරි කියනවා නෙමෙයි. නමුත් එහෙම කළා කියලා ඊට වඩා වැඩියෙන් ආණ්ඩුවකට කරන්න බෑ. ඒක ජාත්‍යන්තර මේ human rights law එක උල්ලංඝනය කිරීමක්. ඉතින් ඒ නිසා අවසන් කරන්න ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අපි මේ කරන්නේ මේ විරුද්ධත්වයේ පාන්නේ මේ ක්‍රියාවන් වලට පුද්ගලයින්ට නෙමෙයි. ඒ නිසා අපි ඉස්සරහට මේ ගැන තව ඉස්සරහටත් වැඩි ඉන්වෙස්ටිගේෂන්ස් කරලා අපි තව ඉස්සරහට මේ ගැන අපි කතා කරමු. බොහොම ස්තුතියි වෙලාව දුන්නාට.